සලූත් ට්‍රැවල් විත් අයස් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම යන්නේ රුමේනියාවේ නයිට් ලයිෆ් එක කොහොමද කියලා බලන්න. මම මේ ආවත් හරි එළියට බහලා වීඩියෝ එකක් කරේත් නැහැ, එළියට ගියෙත් නැහැ. අද ගිහින් බලමු මොකද තත්ත්වය කියලා. හම්බ වෙමු එහෙනම්. මෙහෙ දැන් ඕටම් එකේ හින්දා වැස්ස පටන් අරන් තියෙන්නේ. ගොඩක් වෙලාවට කළුවරයි උෂ්ණත්වයත් බහිනවා සෙල්සියස් අංශක 4ට පාන්දර වෙද්දි 3ට 4ට වගේ වෙද්දි බහිනවා. මාර සීතලක් තියෙන්නේ දැම්මම. හැබැයි ඉතින් ඕටම් එකත් එක්ක මාර ලස්සනක් තියෙන්නේ මේ අවට. මම ඔයාලට අවටත් පෙන්නගෙන යන්න. පොඩි බඩගින්නක් ආවා ඩෝනට් එකක් වගේ කන්න. කරිපූරයක් තියෙනවා ඉස්සර අපි ගිහින් බලමු තියෙනවද කියලා ඩෝනට්. මේ කරිපූරකේ තියෙනවා ඩෝනට් එකක්. ඒක මාර රහයි. මම මේ කාලා තියෙන කණ්ඩ ආසයි. බලමු එක තියෙනවද කියලා. මාර ආසයි. මේකක් ගන්න ගියා. මේක ගමු එහෙනම්. කාට හරි මල් අරන් දෙන්න ඕන නම් ඔන්න අරන් දෙන්න පුළුවන් මොරු දැනක් තියෙනවා. දැන් වෙලාව 6:30යි වෙලාව. බලන්න මේ එළියේ තියෙන වයිබ් එක. මම ඩෝනට් එක කන්න යන්නේ බලමු කොහොමද කියලා. මේ මෙගා මෙච්චෙන් ගත්තේ ඩෝනට් එක. මේකත් දැක්කනේ අන්තිම එකේ ඉතුරු වෙලා තිබ්බේ. මෙයාලගේ ඉතින් මේවා බේරන්න බෑ. මෙයාලා මාරි විදියට ඩෝනට් එහෙම පැන් රාජාති කනවා මාරුම විදියට. මේ කාලා බලමු කොහොමද රහ කියලා. මේකේ මේ චොක්ලට් චිප්ස් වගේ දාලා තියෙන්නේ වටේ. මේ උඩ ෆ්ලේවර් එකක් එක දාලා තියෙන්නේ. චොක්ලට් ෆ්ලේවර් එකක් එක්ක මැද තියෙන අර ඩෝව් එක නම් මාරම මේ ක්වොලිටි සොෆ්ට් මාර විදියට. මේ හයියට හැපෙන්නේ නැහැ නිකන් මොන වගේ දෙයකට කියන්නේ නිකන් කේක් එකක් වගේ තියෙන්නේ. මාරම රහයි. මේ ගොඩාක් පැණි රහත් නැහැ මේක. අර සමහර ඒවා තියෙනවා ගොඩක් පැණි රහ ඒවා. මේ ගොඩක් පැණි රහ නැහැ. නෝමල් ගාන තියෙන්නේ මේ මේකත් නියම. මේකුනේ ලේ 3.62ක් උනේ මේක. මේ ඩෝනට් එක. මම ගත්ත ටික්ස් එකත් ඉතින් කාලම් බලමුද? අන්න මේක මාර ආස චොක්ලට් එකක්. ටික්ස් එකත් කාලා බලමු. මේක නම් පට්ටම රහයි.
සෙන්ට්‍රල් පාක් වලට යන ගමන් ඉන්නේ මේ ස්ට්‍රීට් එක මාරම වයිබ් එකක් තියෙන්නේ පොඩ්ඩක් බලන්න වටේ මන් දැන් ඇවිල්ලා ඉන්නේ සෙන්ට්‍රල් පාක් කියලා ක්ලුජ්නබෝග වල තියෙන පාක් එකක් මේක ටිකක් ප්‍රසිද්ධයි මෙහි අපි ගිහින් බලමු නයිට් එකේ කොහොමද මේ view එක කියලා එහෙනම් මගේ වීඩියෝ එක හොඳයි නම් මගේ වීඩියෝ එක ලයික් කරලා ෂෙයා කරලා channel එක subscribe කරන්න. Thank you. Love you all.